බලය තිබ්බා හෝ නැතා හෝ දරුවෝ සැලකුවා හෝ බැලුවා හෝ ඒවා මොකද දාලා වෙන්නේ නැහැ. මේක මේ තනියම විඳවන්න ඕන එක. සරියුත් මහරහතන් වහන්සේ එනකොට ධනංජානි කියනවා හාමුදුරුවනේ මට ඉන්න බෑ මට හරි අමාරුයි. සරියුත් මහරහතන් වහන්සේ අහනවා මොකක්ද ධනංජානි තියෙන ගැටලුව? මගේ ඔළුව පළල දෙපැත්තට අදිනවා වගේ වේදනාවලු. මගේ අකුණු බහන් ඇදලා ගන්නවා වගේ වේදනයි. මේ කහුල් පළල දෙපැත්තට අදිනවා වගේ වේදනයි. එනතනේ ධනංජානේට මොකක්ද පේන්නේ? මේ නරකේ පේන්නේ. මේ අපායේ පේන්නේ. හැබැයි සමහර මේ වයසක අම්මලා තාත්තලා දැකලා ඇති සමහරව කියනවා මේ ඔය කියනෝනේ සමහර මරණ වාසනාවන්තයි කියලා. කියනවා දවස් 3යිලු නොකා නොබී හිටි දුක් විඳින නැහැ මැරිලා ගියාලු. එන්නසරි කාටද දවස් 3ක් නොකා ඉන්න පුළුවන්? වාසනාවන්තයිද? අපූර්වට කියනවා වැඩි කල් විඳෙන්නේ නැහැලු. සමහරව කියනවා නේද කතා බහක් දැන් නැහැ නිකන් හුස්ම වැටෙනවා විතරයි කියලා. හුස්ම විතරයි. අර කතා බහක් නැහැ. මේ කායිකව අපි කවුරුත් ව්‍යාධියටපත් වෙනවා. අපි කවුරුත් කායිකව ව්‍යාධියටපත් වුණාට පස්සේ නිතරම පින්නතොනේ මනෝ ව්‍යාධියටපත් වෙනවා.